බැලුවා මේකට මොකක් හරි විකල්පයක් තියෙන්න ඕනි මේ කියලා. අපි ඒ ගැන දැනුම හෙව්වා. පොඩියට මැෂින් එකක් ගත්තා. ඇත්තටම සාර්ථක වුණා. හැඳ වගේ බොන්නත් පුළුවන්. පිට්ටුවක් වශයෙන් කන්නත් පුළුවන්. අපි පානුත් හදලා බැලුවා. ඒකත් හොඳ සාර්ථක වෙනවා. කිසිම දෙයක් දාන්න නැතුව පොඩි බබාලට උනා කල් තියාගන්න පාට වෙනස් වෙන්නවත් කලරින් පාවිච්චි කරලා මුකුත් නැහැ. මේක හිඟුරල. ඔය බබාලා නැති අම්මලට මේ හිඟුරල කන්න කියනවා. ගර්භාෂයේ තියෙන උෂ්ණත්වය නැති වෙලා ඇත්තටම අමාරු දේවල් නෙමේ. අපි බෙහෙත් ගොඩාක් බොනවට වැඩිය මේවා පාවිච්චි කරලා අපිට අපේ නිරෝගීකම රැක ගන්න පුළුවන්. මං හැමදාම හිතුවේ වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා. ලොකු ඉල්ලීමක් තියෙනවා මේ පිට්ටු පිටියකට කොස්සට පිට්ටු, මඤ්ඤොක පිට්ටු, එතකොට කොස් පිට්ටු, රාජල පිට්ටු, බඩරිඟු පිට්ටු මේ දේවල් 100%ක්ම ස්වභාවිකයි. මේක සුන්දර නෑ, ටිකක් කටුකයි. හැබැයි කරගෙන ගිහිල්ලා ටිකක් ස්ථාවරයකට ආවොත් ආස හිතෙනවා. මේක නිකන් විනෝදාංශයක් වගේ. ඇත්තටම හොඳ ආදායමක් තියෙනවා. හරි විදියට ඉගෙනගෙන කරොත් වරදින්නේ නෑ මේක. ඕකත් අපිට හදිසියේ තක්කලි ගෙඩියක් නැති වෙන වෙලාවට ඕක පාවිච්චි කරන්න පුළුවන්. ඕක ඔය හොටෙල් වල පීසා එහෙම හදනකොට හොටෙල් වල සුප් වර්ග වලට ඒවා අපිට හදා ගන්නත් බැරි තරම්ම ඉල්ලුමක් තියෙනවා. රසකාරක නැතුව අපිට කන්න ලෙඩ හදා ගන්න නැතුව කන්න පුළුවන් කෑම මේවා. කෙනෙක් නිරෝගී වෙනවා නම් ඒක මට හරි සන්තෝෂයි.